2026 ලෝක කුසලාන තුන්වන ස්ථානය තේරීමේ තරඟය ප්‍රංශයට එරෙහිව එංගලන්තය. තරඟයේ 87 වන මිනිත්තුවේදී පැනල්ටි එකක්. සාකා පැනල්ටිය ඉදිරියට පැමිණ ගෝලයක් රැස් කළේය. සාකාට හැට්‍රික් එකක්. යුරෝ 2020 අවසන් මහා තරගයේ පැනල්ටි පහරවල් වලදී ඔහුට එක් පැනල්ටියක් වැරදී ගියේය. එය හද කම්පා කරවන මොහොතක් විය. මෙම තරුණ තරුවට සෝෂල් මීඩියා තුළින් දැඩිව පහර දුන්නා. නමුත් එය ඔහුව බිඳ දැමුවේ නැත. අද වන විට එම කණ්ඩායමේ හදගැස්ම සාකා ලන්ඩන් වීදිවල සිට ලෝක පාපන්දුවේ උච්චතම අවස්ථාව දක්වා ගිය මේ බුකායෝ සාකාගේ කතාවයි. බුකායෝ සාකා 2001 සැප්තැම්බර් 5 වන දින ලන්ඩන්හි ඊලින්හි උපත ලැබීය. ඔහුගේ දෙමව්පියන් වන යෝමි සහ අදෙනිකේ නයිජීරියාවෙන් පැමිණි අයයි. ඔහු තුළ වෙහෙස මහන්සියෙන් වැඩකිරීමේ සහ විනයකරුකත්වයේ වටිනාකම ඇති කළහ. ඔහුගේ නම බුකායෝ යොරූපා භාෂාවෙන් කියන්නේ සතුටට එකතු කරයි යන්න. සාකාගේ පාපන්දු ගමන ආරම්භ වූයේ ඉතා ඉක්මනින්. ඔහු වයස අවුරුදු 7 දීම ආර්සනල්ගේ ප්‍රසිද්ධ හෙල් එන්ඩ් ඇකඩමියට සම්බන්ධ විය. පළමු දින සිටම පුහුණුකරුවන් ඔහු තුළ විශේෂ දෙයක් දුටුවා. ඔහු වේගවත් බලවත් සහ ඔහුගේ වම් පාදයට සෑම විටම ගෝලයේ කොන සොයාගත හැකි විය. නමුත් ඔහුගේ කුසලතාවයට වඩා ආකල්පය බලවත් විය. ඔහු සෑම විටම ඉගෙනීමට උනන්දු විය. තරුවක් වුවද ඔහු තුළ අහංකාරයක් නොතිබුණි. මෙම යටහත් පාත්කම ඔහුගේ පියාවන යෙමි විසින් තව තවත් දිරිමත් කරන ලදී. යුක්‍රේනයේ ශීත කාලයක 2018 නොවැම්බර් 29 වන දින වයස අවුරුදු 17ක් වූ බුකායෝ සාකා වොඩ්ස්ක්ලා පෝල්ටාවාට එරෙහිව ආර්සනල් වෙනුවෙන් තම ප්‍රථම කණ්ඩායම් ආරම්භය සිදු කළේය. එදින ඔහු ගෝලයක් රැස් නොකළත් ඔහු අනාගතය පිළිබඳ අපූරු දර්ශනයක් සියල්ලන්ට ලබා දුන්නේය. ඔහු මෙම සමාජය වෙනුවෙන් ප්‍රවේශ වූ 15 වන ලාබාලතම ක්‍රීඩකයා බවට පත්විය. එතැන් සිට ඔහු කිසිදා ආපසු හැරී බැලුවේ නැත. ඔහු 2021 සහ 22 යන දෙවර්ෂයේම ආර්සනල්හි වසරේ ක්‍රීඩකයා බවට පත්විය. 2023 දී ඔහු PFA වසරේ තරුණ ක්‍රීඩකයා ලෙස නම් කරන ලදී. ඔහු කණ්ඩායමේ නායකත්වය පවා හෙබවීය. ඔහුගේ 200 වන පෙනී සිටීම වන විට එම සන්ධිස්ථානයට ළඟා වූ ආර්සනල් ඉතිහාසයේ සිව්වන ලාබාලතම ක්‍රීඩකයා ඔහු විය. ඔහු වේල්සයට එරෙහිව තම මංගල තරගයේ ක්‍රීඩා කළ අතර ඔස්ට්‍රියාවට එරෙහිව තම ප්‍රථම ගෝලය රැස් කළේය. යුරෝ 2020 තරගාවලියේදී ඔහු ජාතික පුද්ගලයෙකු බවට පත්විය. වයස අවුරුදු 19 දී ඔහු එංගලන්තයේ හොඳම ක්‍රීඩකයන්ගෙන් කෙනෙකු බවට පත්විය. නමුත් ඔබව පිනවන පාපන්දු තවත් වරක කුරුරු විය හැක. යුරෝ 2020 අවසන් මහා තරගයේ පැනල්ටි පහරවල් වලදී ඔහුට එක් පැනල්ටියක් වැරදී ගියේය. එය හද කම්පා කරවන මොහොතක් විය. මෙම තරුණ තරුවට සෝෂල් මීඩියා තුලින් දැඩිව පහර දෙනු ලැබුවා. නමුත් එය ඔහුව බිඳ දැමුවේ නැහැ. ඒ වෙනුවට එය ඔහුව ශක්තිමත් කළේය. ඔහු නැවත වැඩට ගියා. 2022 ලෝක කුසලානයේදී ඔහු ගෝල 3ක් රැස් කළේය. යුරෝ 2024 දී ඔහු නැවතත් ප්‍රධාන ක්‍රීඩකයෙකු බවට පත්විය. ස්විට්සර්ලන්තයට එරෙහිව පැවති ප්‍රතිපූර්ව අවසන් පූර්ව තරගයේදී ඔහු විස්මිත ගෝලයක් රැස් කළ අතර එංගලන්ත ජාතික කණ්ඩායම වෙනුවෙන් ආර්සනල්හි වැඩිම ගෝල රැස් කළ ක්‍රීඩකයා බවට පත්විය. ඔහු තම ලොකුම අසාර්ථකත්වය තම ලොකුම අභිප්‍රේරණය බවට පත් කරගත්තේය. 2026 ලෝක කුසලානය එංගලන්තයේ අවසන් පූර්ව තරගයේදී ආජන්ටිනාවට පරාජය විය. එය වේදනාකාරී පරාජයක් විය. නමුත් තුන්වන ස්ථානය සඳහා තරගයක් තිබුණේ. ලෝක ශ්‍රේණිගත කිරීම් වල අංක 3 සහ 4 කණ්ඩායම් අතර ගැටුමක්. ප්‍රංශයට එරෙහිව මයාම්හි හාඩ් රොක් ක්‍රීඩාංගණයේදී එංගලන්තයේ ආරම්භයේ සිටම ප්‍රහාරයක් එල්ල කළේය. තරගයේ 3 වන මිනිත්තුවේදී ඩෙක්ලාන් රයිස් පළමු ගෝලය රැස් කළේය.
18 වන මිනිත්තුවේදී එස්රි කොන්සා දෙවන ගෝලය එකතු කළේය. 37 වන මිනිත්තුවේදී මාකස් රැෂ්ෆර්ඩ් සමග එක් වී බුකායෝ සාකා තම පළමු ගෝලය රැස් කළේය. ප්‍රංශ ගෝල රකින්නා මුලින් ඔහුගේ පහර වැළැක්වුවද සාකා වේගයෙන් ප්‍රතිචාර දක්වා පහර එල්ල කළේය. ඉන්පසු පළමු අර්ධයේ අතිරේක කාලයේදී කොන්සා ආරක්ෂාවෙන් ඉදිරියට පැමිණ සාකාට පාර්ශක ලබා දුන් අතර ඔහු තවත් ගෝලයක් රැස් කළේය. අර්ධ කාලය වන විට ලකුණු 4-0 ලෙස එංගලන්තය පෙරමුණගෙන සිටියේය. නමුත් දෙවන අර්ධයේදී ප්‍රංශය වැඩ පටන් ගත්තා. 48 වන මිනිත්තුවේදී එම්බප්පේ පළමු ගෝලය රැස් කළේය. 54 වන මිනිත්තුවේදී බ්‍රැඩ්ලි බාකෝලා ගෝලයක් රැස් කර 4-2 බවට පත් කර ගත්තා. 66 වන මිනිත්තුවේදී එම්බප්පේ තම දෙවන ගෝලයද රැස් කර එය 4-3 බවට පත් කර ගත්තා. නමුත් පසුව තරගයේ 87 වන මිනිත්තුවේදී ඩෙජ් ස්පෙන්ස් පැනල්ටි ප්‍රදේශය තුළට කඩා වැදුණු අතර මැලෝ ගුස්ටෝ විසින් ඔහු පෙරලා දමන ලදී පැනල්ටි එකක්. ජූඩ් බ්ලෙන්ග්හැම් මුලින් පහර දීමට සූදානම් වූ නමුත් ඔහු සාකාට අවස්ථාව ලබා දුන්නා. සාකා පැනල්ටිය ඉදිරියට පැමිණ ගෝල රකින්නා වැරදි දිශාවට යවමින් ගෝලයක් රැස් කළේය. සාකාට හැට්‍රික් එකක්. එංගලන්ත ලෝක කුසලාන ඉතිහාසයේ හැට්‍රික් එකක් රැස් කළ සිව්වන ක්‍රීඩකයා බවට සාකා පත්විය. ඊට පෙර මෙය සිදු වූයේ වසර 60කට පෙරයි. 1966 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ජෙෆ් හස්ට්ස්ගේ ප්‍රසිද්ධ හැට්‍රික් එකෙන් පසුව ප්‍රථම වරට නැවතත් සාකා හැට්‍රික් එකක් ලබා ගනු ලැබුවා. ඔස්මාන් ඩෙම්බ්ලේ අතිරේක කාලයේ ගෝලයක් රැස් කළද බෙලින්හැම් තවත් ගෝලයක් එකතු කරමින් තරගය 6-4 ලෙස අවසන් කළා. ඒ 1982 පසු ලෝක කුසලාන තරගයක වැඩිම ගෝල සංඛ්‍යාව විය. ගෝල 10ක්. එම්බම්පේ එදින ගෝල 2ක් රැස් කළ ලෝක කුසලාන ඉතිහාසයේ ලියෝනෙල් මෙසීගේ වාර්තාව බිඳ දැමීය. නමුත් එදින රාත්‍රියේ තරුව වූයේ බුකායෝ සාකාය. ඔහු තරගාවලිය ගෝල් 3ක් සහ ගෝල ආධාර 3ක් සමග අවසන් කළේය. එංගලන්තයේ 1966න් පසු එහි හොඳම ලෝක කුසලාන ප්‍රතිඵලය ලබා ගැනීමට උදව් කළේය. ඒ ලෝකඩ පදක්කම 2026 ලෝක කුසලාන 3 වන ස්ථානයේ තරගය බුකායෝ සාකාගේ ජාත්‍යන්තර දිවියේ හොඳම දස්කම විය. ඔහු එංගලන්ත ඉතිහාසයේ නම ලියා ඇත. වයස අවුරුදු 24දී ඔහු ලෝකයේ හොඳම ක්‍රීඩකයන්ගෙන් කෙනෙකි. 2026 දී ඔහු ආසනල්ට ප්‍රීමියර් ලීග් ශූරතාවයේදී නඟනීමට උදව් කළේය. 2024-25 වාරයේදී ඔහු තරඟ 37කදී ගෝල 12ක් සහ ගෝල ආධාර 13ක් සිදු කළේය. පිටියෙන් පිටතදී ඔහු එතරම්ම ආකර්ශනීයයි. ඔහු තම දිගු කාලීන සහකාරී වන තොලාමි බෙන්සන්ට විවාහ යෝජනාවක් කළ අතර ඔහු තම නයිජීරියානු උරුමය සමග ගැඹුරු සම්බන්ධයක් පවත්වා ගනී. හේල් එන්ඩ්හි ළමයෙකුගේ සිට ආසනල් සහ එංගලන්තය මෙහෙවන සුපිරි තරුව දක්වා බුකායෝ සාකාගේ කතාව අපට මතක් කර දෙන්නේ දක්ෂතාවය, වෙහෙස මහන්සිය සහ යටහත් පහත් හදවතක් සමග ඕනෑම දෙයක් කළ හැකි බවයි. ඔහු තම ලොකුම අසාර්ථකත්වය ලොකුම ජයග්‍රහණය බවට පත් කරගත්තේය. ඔහු නිකම් පාපන්දු ක්‍රීඩකයෙකු නොවේ. ඔහු බලාපොරොත්තුවේ සහ සතුටේ සංකේතයකි. ඔහුගේ නමේ තේරුම සතුටට එකතු කරයි යන්නයි. ඒ වගේ ඔහුගේ ක්‍රියාවද එලෙසමයි. අපහසුතාව මැද ජයග්‍රහණය කළ ඔබේ කතාව අපිට කියන්න. ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. අමතක නොකර සියලු අපහසුතාව මැද ජයග්‍රහණයේ ඇදහිය නොහැකි කතා සඳහා අපේ YouTube channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝවෙන් නැවත හමුවෙමු. ඔබ සැමට ජය වේවා.